මගේ පළවෙනි ප්‍රසන්ටේෂන් හැමෝටම ජීවිතේ යන්න තියෙන්නේ අපිටම ස්පෙෂලයිස් වෙන අපිටම යුනික් වෙන පාරවල් වල. අපි අපේ පාරවල් ફોකස් කරලා යනකොට ජීවිතේ එක version එකකදී එක point එකකදී අපි හැමෝටම තේරෙන්න ගන්නවා peaceful mind එක තරම් සැනසෙලිදායක හිත තරම් වටින කිසිම දෙයක් නැහැ කියලා. ඒ realization එක මිනිස්සු තේරුම් ගන්නේ ජීවිතේ එක එක stages වලදී වෙන්න පුළුවන්. සමහරු ගොඩක් වයසට ගිහිල්ලා, සමහරු ජීවිතේ පොඩි වයසදීම, සමහරු මරණකම් මේ දේ තේරුම් ගන්න නැති වෙන්නත් පුළුවන්. ඉතින් මම කියන්නේ ඒ දේ ජීවිතේ පොඩි වයසදීම තේරුම් ගත්ත කෙනෙක් විදිහටයි මම හිතන්නේ. Hi beauties, welcome to my little corner. ඉතින් මම කවිතා ගෞතමි. If you simply call me Gautami, that's enough. I'm so glad to have you here. ඉතින් අද presentation දවසක්. Fashion student කෙනෙක් විදිහට මගේ ජීවිතේ පළවෙනි presentation එක කරන්න තමයි මම අද යන්නේ. මේ ඉන්නේ අපේ තාත්තා. එයාත් ඉතින් මගේ විකාර වැඩවලට full support. දලා වෙද්දී එතන ඉන්න තිබ්බා නැති. මේ 11 මටවත් යන්න වෙන්නේ නේද? කන්නම් බඩගින්නේ. එන තාත්තමනේ ගන්න මම ලෑස්ති වෙලා එනවා. මං ලෑස්ති වෙන්නයි හදන්නේ. මම thumbnail එකේ දාලා තියෙන්නේ vision board versus reality කියලානේ. ඉතින් මගේ vision board එකේ ෆොටෝ එකක් ඇඩ් කරලා තිබ්බා business casual ඇඳගෙන ඉන්න lady කෙනෙක්ව. ඉතින් මට අයිඩියා එකක් තිබ්බේ නෑ ඒ දවස්වල මම මොකටද මේක අඳින්නේ, මොන වගේ දෙයකටද අඳින්නේ, මේක ඇඳගෙන මොනවද කරන්න කියලාවත්. ඉතින් අපිට presentation එකට අඳින්න තියෙන්නේ business casual. ඒ වගේම තමයි black dress එකක් අඳින්න තිබ්බේ. අපිට ඒක අපේ look එකේ ඉඳලා අපිට marks හම්බ වෙනවා. ඒ කියන්නේ කොණ්ඩේ frizzy වෙලා තියෙන්න බෑ. light makeup එකක් use කරන්න ඕනි, highlight lipstick එකක් use කරන්න ඕනි. black කිව්වොත් blackම තමයි. කොහෙන්වත් වෙන colours add වෙලා තියෙන්න බෑ. jewelries විතරක් ආන colour එකක් use කරන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මම දැන් dress කරන්න යන්නේ. तुझसे दूर मैं कहीं वजह के लिए हूँ, कमजोर हो जाता हूँ मैं. तुझसे दूर मैं कहीं वजह के लिए हूँ, आवारा हो जाता हूँ मैं. तुझे छू लूँ तो कुछ मुझे हो जाएगा, जो मैं चाहता न हो मुझको. तुझे मिलके दिल मेरा जाएगा, इस बात का डर है मुझको कि हो जाए प्यार तुमसे, देगा बर्बाद. Starting down. What is wrong? सर सुबह हम मौसम के बाद में ये तो लड़ा है लोग यार देखने में मदद की बात ये अभी छोटी छोटी पहाड़ है ये लगाता ही हम कदम को जीवन के लिए सोच रहा है तो भी තාත්තත් එක්ක chat එකක් දාද්දී වැඩියෙන්ම කතා කරන්නේ future plans, economics වගේ දේවල් ගැන. දැනුත් ඔය කියන්නේ මට chartered කරන්න තිබ්බා කියලා. මම දන්නවා මම chartered exam කරලා ඒ වෙනුවෙන් වැඩ කරා නම් මට අනිවාර්යෙන් මේ දේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මම ඒ පැත්තට වැඩි ආස නැහැ. මට හිතෙනවා මගේ ජීවිතේ stressful වෙයි කියලා.
ජීවිතයේ දේවල් බලෙන් ලබා ගන්න උත්සාහ කරනවට වඩා ජීවිතය ගලාගෙන යන විදිය පොසිටිව් විදියට ඇක්සෙප්ට් කරනවා නම් මායාකාරී විදියට ජීවිතයට දේවල් ඇට්‍රැක්ට් වෙනවා කියලා මම හිතන්නේ. ඉතින් මං ආස පාත් එකකින් ඉස්සරහට යන්න අපේ ගෙදරිනුත් මට ඉඩ දීලා තියෙනවා. ලිප්ස්ටික් ගාලා බොන්න පුළුවන්ද? හලසයිද? Thanks a lot. අපිට මේ third dimension එකට ලේසියෙන් එන්න බැහැනේ. third dimension එක කියලා කියන්නේ අපි මේ ජීවත් වෙන භෞතික ලෝකය. අමාරුවෙන් ලබාගත්ත මේ ලස්සන මිනිසාත්මය එක්ක මේ ඩයිමන්ෂන් එකේ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරලා මේ පෘථිවිය තුළ ගමන සතුටින් ඉවර කරන්න බලාගෙනයි මම නම් ඉන්නේ. ඔයාලට හිතෙන්න පුළුවන් මම මේ පිස්සු කියවනවා කියලා. ඒ වුණාට මට ඕන කරන්නේ ඔයාලගේ ජීවිතයට පොසිටිව් ඉම්පැක්ට් එකක් දෙන්න විතරයි. යන්න හදන්නේ මගේ ජීවිතයේ පළවෙනි ප්‍රසන්ටේෂන් එක කරන්න. ඉතින් අපිට ඩ්‍රෙස් කෝඩ් එකක් දුන්නා. බ්ලැක් ඩ්‍රෙස් එකක් තමයි අඳින්න තියෙන්නේ. මේ තියෙන මගේ අවුට්ෆිට් එක. බියන්න යන්නේ. I feel like everything is working out for me. මම හරිම ග්‍රේට්ෆුල් වෙනවා මට මේ ලැබිලා තියෙන ජීවිතය ගැන. හුස්ම ගන්න වාරයක් පාසා අපි අපේ ජීවිතයට ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ කියලා මම හිතන්නේ. හිතේ විශ්වාසයෙන් දේවල් මැනිෆෙස්ට් කරලා ඒ වෙනුවෙන් වැඩ කරලා බලන්න. ඒ දේවල් ඔයාගේ ජීවිතයට ඇට්‍රැක්ට් වෙනකොට ඔයාටම තේරෙයි ඔයා කොච්චර high vibration එකක් තියෙන කෙනෙක්ද කියලා. ඊට පස්සේ පික්මී එකක් දාගෙන මගේ තාත්තා ඉන්ස්ටිටියුට් එක ගාවට ගියා. Honey, but I together. For the season I had chosen this place. මන්ට එකක් බයත් වෙලා හිටියේ වෙලේ. මොකද මගේ පළවෙනි ප්‍රසන්ටේෂන් එක මේක. අපේ ඩිප්ලෝමා එකෙත් පළවෙනි ප්‍රසන්ටේෂන් එක තමයි මේක. ඒක හින්දා සර් අපිව ඉන්ඩිවිජුවලි අරගෙන තමයි ප්‍රසන්ටේෂන් එක කරන්න තිබ්බේ. අපේ රිසර්ච් බුක් ඩිවෙලොප් කරන්න අයිඩියා එකක් ගන්න කියලා ලාස්ට් බැච් එකේ කට්ටිය කරපු රිසර්ච් බුක් එකක් දුන්නා. මම මේ බලන්නේ ඒක තමයි. Explore, dream, discover. Fantastic. How to print කරන කවුරුහරි print කරනවා. See. ඒක තමයි හොඳ මේක. A whole new world.
ඔඩෙල් එකින් ලෝන්ච් කරපු මැගසීන් වගේක් සර් අපේ ඉන්ස්පිරේෂන් වලට ගැලපෙන විදිහට අපි හැමෝටම බෙදලා දුන්නා. අපේ ෆයිනල් කලෙක්ෂන් එකේ ප්‍රසන්ටේෂන් එක තමයි අද කරන්න තිබ්බේ. ප්‍රසන්ටේෂන් එක කරපු විදිය පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් මම වීඩියෝ එකට දාන්නම්. Good afternoon, everyone. I'm Kavita Gautami, and I'm still 20 years old. Now I'm going to present my final project proposal. So for my final project chart, I have chosen the inspiration from something very powerful yet invisible, spiritual energy. So to me, spiritual energy is that inner force that gives us some peace, strength, and awareness. So when it comes to style, my collection is glamorous, elegant, sophisticated, and also a little sexy. I see spiritual energy as something very powerful and radiant on the outside, but that is calm on inside. So I wanted my designs to capture both grace and strength, making somewhere you feel confident, but deeply connected to themselves. ඉතින් හැමදාම කියනවා වගේ ඔයාලට ලස්සන ග්‍රේට්ෆුල් දවස් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් යන්න. So in conclusion, my project is really about transformation and turning something invisible like spiritual energy into something visible as art radiance, like to reading it. So that is what included my project. So I would like to say thank you, sir, for giving a chance like that. Thank you.